ආයුබෝවන්. වසර 100කට වැඩි කාලයක් නිරෝගීව ජීවත් වන ජපන් ජාතකයන් හැකිතාක් සීනි, පිටි, මද්‍යසාර සහ කිරි වලින් වැළකී තම සෛල පිරිසිදුව තබා ගන්නවා. තවද සෑම උදෑසනකම ඔවුන් තම බඩවැල් හිස් කර බඩ අඩු කරගන්නේ ඔවුන්ගේ උණුසුම් ජලයට ලෙමන් එකතු කිරීම සහ අනෙක් සෑම දිනකම බේකින් සෝඩා ස්වල්පයක් එකතු කිරීමෙනි. මෙය සයුල් ලෙස හඳුන්වයි. උණුසුම් ජලය සමහර සෞඛ්‍ය ගැටලු විසඳීමට 100% ඵලදායී බව ජපන් වෛද්‍යවරු පිරිසක් තහවුරු කරලා තියෙනවා. එහෙනම් මේ මොනවද කියලා දැනගන්න මේ වීඩියෝවේ අවසානයේත් එක්ක රැඳී සිටින්න. හිසරදේ සහ ඉරුවරුදාව, අධිරුධිර පීඩනය සහ අඩු රුධිර පීඩනය, සන්ධි වේදනා, හදිසි හෘද ස්පන්දන වැඩිවීම සහ අඩුවීම, අපස්මාරය, කොලෙස්ටරෝල් මට්ටම, ආතතිය, ශරීරයේ අපහසුතා, කැස්ස, අවහිර වූ ශිරා සහ ඇදුම, ගර්භාෂය හා මුත්‍රා ආශ්‍රිත රෝග, බඩේ ගැටලු සහ ආහාර රුචිය නොමැතිකම, පෙනීම, ශ්‍රවණය සහ උගුර ආශ්‍රිත සියලුම රෝග. ඉතින් මේ සියලු රෝගවලින් ඔබට බේරෙන්න පුළුවන් ඔබ උණු වතුර පානය කළොත්. ඉතින් ඔබට පුළුවන් උදෑසන අවදි වූ විගසම හිස් බඩත් සමග උණු වතුර වීදුරුවක් පානය කරන්න. මුලදී මේ දේ ඔබට අපහසුවත් කාලයත් සමග ඔබ මේට හුරු වෙයි. මේ ආකාරයට ඔබ උදෑසන නොකඩවා උණුසුම් ජලය පානය කිරීම තුළින් ඔබට ඔබේ ශරීරයට කාලය සමග වෙනසක් දැනේ. ඔබ සෞඛ්‍ය සම්පන්න වෙයි. ඒ වගේම ඔබ නිතර අයිස් වතුර පානය කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකරයි. බොහෝ වෙලාවට මේ දේවල් තරුණ කාලයට බලපෑම් අඩුවත් වැඩිමහල් වියේදී බලපෑම් ඇති කරනවා. ශීතකල ජලය නිතර පානය කිරීම හෘදයාබාධ ඇති කිරීමට අතවැන්නකි. හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ අයිස් සහිත බීමයි. අයිස් වතුර නිතර පානය කිරීම ශරීරයට බොහෝ ගැටලු ඇති කරයි. අක්මාව මේ දේ අවහිර කිරීම වැනි රෝගවලට ගොදුරු වේ. ඒ වගේම ආමාශයේ අභ්‍යන්තර බිත්තිවලට බලපෑම් ඇති කරයි. ඒ වගේම මේ අයිස් වතුර නිතර පානය කිරීම ආමාශයට සහ මහාන්ත්‍රයට බලපාන අතර පිළිකා ඇතිවීමටද බලපායි. එහෙනම් ඔයත් අයිස් වතුර නිතර පානය කරනවා නම් මෙතෙන් සිට මේ පුරුද්ද අත්හැර ගන්න. එහෙනම් මේ වගේ වටින ප්‍රයෝජනවත් වීඩියෝ දිගටම නරඹන්න මතක ඇතිව අපිව subscribe කරන්න. ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. එහෙනම් තවත් මෙවැනි වීඩියෝකින් හමු වන තුරු ඔබට සුබ දවසක්.